අද ලෝකය හරිම ഘോഷාකාරී. හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ හඬ අනිත් අයට අස්සවන්න. හැමෝම හිතන්නේ වැඩියෙන් කතා කරන එක, වැඩියෙන් තමන් ගැන විස්තර කරන එක තමයි පවර් එක කියලා. හැබැයි ඔය කවදා හරි දැකලා තියෙනවද? කාමරයක් ඇතුලේ ඉන්න බලවත්ම මිනිස්සයා ගොඩාක් වෙලාවට වැඩියෙන්ම නිහඬව ඉන්න මිනිස්සෙක් බව. නිහඬතාවය කියන්නේ වචන නැතිකම නෙවෙයි. නිහඬතාවය කියන්නේ තමන්ගේ මනස සහ අවට පරිසරය පාලනය කරන්න පුළුවන් ඉතාම බලවත් වෙපන් එකක්. අද මම ඔයාලට කියන්නේ අනිත් අය කතා කරද්දී ඔයා නිහඬව ඉන්න එකෙන් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා. පොයින්ට් නම්බර් 1. නිරීක්ෂණයේ බලය. ඔයා කතා කරන හැම වෙලාවකම ඔයා කරන්නේ ඔයා දැනටමත් දන්න දේ නැවත ප්‍රකාශ කරන එක විතරයි. හැබැයි ඔයා නිහඬව අහගෙන ඉන්න වෙලාවට ඔයා අලුත් දේවල් ඉගෙන ගන්නවා. නිහඬ මිනිහෙක් කියන්නේ ඊටාම දක්ෂ ඔබ්සර්වර් කෙනෙක්. ජෙහන් ෆර්නාන්ඩෝ, තෝමස් ෂෙල්බි වගේ චරිත බලන්න. එයාලා ප්‍රශ්නයකදී මුලින්ම කරන්නේ අනිත් අයට කතා කරන්න ඉඩ දෙන එක. මිනිස්සු කතා කරනකොට එයාලා නොදැනුවත්වම එයාලගේ දුර්වලකම්, එයාලගේ රහස්, එයාලගේ මීළඟ පියවරවල් ඔයාලට පාවා දෙනවා. ඔයා නිහඬව ඉන්න තරමට ඔයාලඟ තියෙන ඉන්ෆර්මේෂන් ප්‍රමාණය වැඩි වෙනවා. සාර්ථක මාස්ටර්මයින්ඩ් කෙනෙක් කියන්නේ හැමතිස්සෙම තොරතුරු වලින් සන්නද්ධ කෙනෙක්. පොයින්ට් නම්බර් 2. වටිනාකම සහ අභිරහස. ආර්ථික විද්‍යාවේ නියමයක් තියෙනවා. යම් දෙයක් ඕනෑට වඩා සැප වෙනවා නම් ඒකේ අගය අඩු වෙනවා. වචනත් ඒ වගේමයි. හැමදේටම කතා කරන, හැමදේටම අදහස් දක්වන කෙනෙක්ගේ වචනයකට සමාජයේ තියෙන ගෞරවය අඩුයි. හැබැයි ඔයා අඩුවෙන් කතා කරනකොට ඔයා කියන එක වචනයක් පවා මිනිස්සු හරිම උනන්දුවෙන් අහගෙන ඉන්නවා. ඒක හරියට රත්තරන් වගේ. ඒක හිඟයි. ඒ නිසාම ඒක වටිනවා. නිහඬතාවය ඔයා වටා අභිරහසක් නිර්මාණය කරනවා. මිනිස්සු බය වෙන්නේ ඔයා දන්න දෙයට නෙවෙයි. ඔයා නොදන්නවා ඇති කියලා එයාලා හිතන දෙයටයි. ඔයාගේ මීළඟ පියවර කාටවත් හිතාගන්න බැරි වෙනකොට ඔයා නිකම්ම ඒ සෙල්ලමේ පාලකයා බවට පත් වෙනවා. පොයින්ට් නම්බර් 3. ස්වයං පාලනය. නිහඬතාවය තියෙන්නේ ඔයාගේ පෞරුෂයේ තියෙන ශක්තිමත්ම පැත්තක. කවුරු හරි ඔයාට අපහාස කරනකොට, කෑ ගහනකොට ඔයාත් පෙරලා කෑ ගහනවා නම් ඒ කියන්නේ ඔයාගේ පාලනයේ තියෙන අර මිනිස්සයා ළඟයි. හැබැයි කෙනෙක් ඔයාට බනිද්දී ඔයා ඊටම සංසුන්ව එයා දිහා බලාගෙන නිහඬව ඉන්නවා කියන්නේ ඒකෙන් ඔයා පෙන්වන්නේ ඔයාගේ මනස පාලනය කරන්න කිසිම කෙනෙකුට බැරි බවයි. මේක ලොකු පාඩමක් ජීවිතයට. Silence is the unlimited shield. ඔයා නිහඬව ඉන්න තප්පර කිහිපය ඇතුලේ ඔයාට පුළුවන් නිවැරදි තීරණයක් ගන්න. කලබල වෙලා දෙන උත්තරවලට වඩා කල්පනා කරලා නිහඬතාවය ගොඩාක් බලවත්. අද ඉඳන් මේක පුරුදු වෙන්න. ඕනෑම සංවාදයකදී උත්තර දෙන්න කලින් තප්පර 5ක් නිහඬව ඉන්න. අනිත් අයට කතා කරන්න ඉඩ දෙන්න. බලන්න ඔයාට දැනෙන වෙනස. මතක තියාගන්න. සිංහෙක් ගොදුරක් අල්ලන්න කලින් ගර්ජනා කරන්නේ නැහැ. එයා ඉන්නේ ඊටාම නිහඬව. ගර්ජනා කරන්නේ දුර්වල සත්තු විතරයි.